කොහෙද මේ මායාකාර මාලය තියෙන්නේ? අනිවාර්යයෙන්ම මේ පෙට්ටියක් ඇතුලේ ඇති. අර තියෙන්නේ මාලය. යමු එහෙනම් මගේ යාළුවාගේ ගමට. රැවුල මගේ පණ තමයි රැවුලට මම ආදරෙයි රැවුල මගේ පණ තමයි. සුදුසී වඳුරෙක් වගේ මොකද මේ උඩ පනින්නේ? ඇයි වඳුරෙක් වෙන්න උවමනාවක් ඇවිල්ලාද? මගේ යාළුවා ඊජිප්තුවේ රජතුමා එයා එහෙ ඉඳන් මෙහෙ එනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න ආච්චි. එයා එහෙ ඉඳන් මෙහෙ එනකොට තෑගි භෝග පුරෝලා ගේනවා. දෙයියන්ගේ පිටෙන් අපේ අර කඩියයි තඩියයි යා යනකම් මොකුත් නොකර හිටියොත් නම් ලොකු දෙයක්. සීයේ කට පරිස්සම් කරගන්න. අපේ තඩියයි කඩියයි කවදාවත් ඒ වගේ අය නෙවෙයි. අයියෝ දැක්කද කියනකොටම ගැව්වා. ඒයි අර බලන්න තඩියෝ. අර තියන්න අපේ බෝලේනේ සුදු සීය ගාව. අපේ බෝලේ අපිට දෙන්නකෝ. මන් දෙනවා බෝලේ. යන්න කිව්වේ තක්කඩියෝ දෙන්න. බොයි නෑ මම මේ ළමයින්ට කිව්වේ මට වැරදුනා. මගේ යාළුවා හිතවතා සුදුසීයේ. මේ ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ ගමේ අය වෙනුවෙන්. අච්චේ මේ පෙට්ටිවල පුරවලා තියෙන්නේ රත්තරන්. ඊජිප්තුවේ රසම කෑම, රටින්දී කජු, මස්කට්, පැණි අලුවා පෙට්ටි පුරෝලාගෙන ආවා. මේ මනුස්සයා මේ මොනවද ගෙනත් තියෙන්නේ මගේ සායෙම යනවනේ. ඕක අතාරනවා බතලයෝ. මට ඕන. ඔය පෙට්ටිය මං අරින්නම්. යනවා යන්න. මෙතන නිකන් වීරයෙක් වෙන්න නැතුව. ඕක මට දෙන්නයි කිව්වේ. හරිම ලස්සනයිනේ මේ මොකද්ද? මගේ රැවුල බලලා මොකද්ද මේ? මේ ලස්සන මාලේ මගේ සීයාගේ දැන් මේක අයිති ඔයාටයි මගේ යාළුවේ. කියලා වැඩක් නෑ නියමයිනේ. මේ දැන් ඉතින් ඔම හිටගෙන ඉන්නේ මොකටද? කොහෙන් හරි වාඩි වෙමුකෝ. මගේ යාළුවාට සලකන තරමට තමයි වැඩි වැඩියෙන් ලැබෙන්නේ. තඩියෝ පාරා මිචිරි ඔන්න ආව හොඳ කාලේ. යමු රජෝ යන්. අම්බෝ කාලෙකට පස්සේ එළියට ආවා. කඩියයි තඩියයි ඉපාර මට සෑන්ඩ ඔය දෙන්න වද දුන්නා. දැන් මගේ වාරයකට පලිගණ්ඩ. ඒත් ඉස්සර වෙලා අර මාලෙ හොයා ගණ්ඩ වෙනවා. එතකොට මගේ තිබුණු බලය පහු ලැබෙයි. කොහෙද තියෙන්නේ කොහෙද? මොකක්ද වුනේ? ඔයාලා දෙන්න පුහුණුවින් වැඩවලටත් බාධා කරනවා. යනවා යන්න මෙතනින්. මදිවට මේ පටියත් කඩලා ගිහිල්ලා. මේ ගමේ ඔක්කොම එකයි. මම මෝඩයෝ ටිකක්. ඔයගොල්ලෝ දන්නවනේ මං හදන කෑම ගැන. මං හදන්නම්කො හොඳ කෑමක් එයා වහ වැටෙන විදිහේ. ඔයා මොනවද හොයන්න හදන්නේ ආච්චි? අපි දෙන්නට සින්දුවක් කියන්නයි හදන්නේ. පින්ටෝ කියන්න. ඊජිප්තුවෙන් යාළුවෙක් ඇවිල්ලා. අපි යාළුවෝ වෙන්නයි යන්නේ. සින්දු කියන්න බෑ. කවුද? ඔයාගේ ඔය පිස්සු ඇඩ දැකලා අපේ පප්පුත් එක දේවල් කරන්න අරා. යමු යන්න පින්ටු. කවුරුත් අපේ සින්දු අහන්න අකමැති වගේ. ඔයාලා දෙන්නද මේ බොරු සද්දයක් දාගෙන ආවේ? නැතුව ඉතින් වෙන කවුද? ඔය පිස්සු මිචරි නැන්දටයි පින්ටුටයි කතා කරන්න වෙන ක්‍රමයක් තියෙනවද? කඩියෝ තඩියෝ අද බලාගමුකෝ අපි. ඉස්සර සිද්ධ වෙච්ච හැම දෙයක් ගැනම අපි බලාගමු. අයියෝ මගේ කිරි හට්ටිය. ඔය නාඩගම් නටලා මගේ කිරි හට්ටියත් ඉවර කරලා දැම්මා. යන්න මෙතනින්.
එක පාරක් කර මායාමාලේ ලැබුණොත් මම බලා ගන්නම්කෝ. මේක මේ හැමෝටම මම පාඩමක් උගන්වනවා ජීවිතේට අමතක නොවෙන්න. බතලයෝ අබ්දුල්ල රජාට මගේ වැඩ පෙන්නලා මං එයාව සතුටු කරන්න. ඔයාට ඉතින් කරන්න තියෙන්නේ එතෙන්ට වෙලා පූසෙක් වගේ ඔහේ බලන් ඉන්න එක තමයි. මොකද වීරයා කියන්නේ දැන් කට වැවුණද? බලන්න ඔයාට මං කරන දේ. මේ ඔයාගේ බැලිමු වගේ බඩේ හුලම් බස්සනවා මං. යනවා යන්න. ඕවා වෙන කාට හරි කියනවා. කඩියෝ ආව් කවුද? ආයි පටන් ගත්තොත් දෙන්න එකතු වෙලා රණ්ඩුව. කිසිම වැඩක් සමගියෙන් කරන්නේ නැහැ. අද සුදුසියගේ යාළුවෙක් කෙනවලු ඊජිප්තුවේ ඉඳන්. එයා ආපුවම මෙව රණ්ඩු කරන්න හැම නෑ. නටනවා හිත පිරණකන් නටනවා. මායාමාලේ හම්බ වුණාම මං හැමෝම නටවන්නම්කෝ. හරිම ලස්සනයි. ඔයා හරිම දක්ෂයෙක් කළුවා. කියලා පොඩ්ඩක් පැත්තකට වෙන්න. ඊජිප්තුවේ ඉඳලා ආපු අමුත්තට මගේ සින්දුවක් අහන්න දෙන්න ඕනේ. ඒක නම් හොඳයි. හැබැයි මිචරි ඒට කලින් මේක බීලා ඉන්නකෝ. ස්තුතියි ආච්චි. අපිට ඔයත් මේක බොන්නකෝ. බීලා අපි පටන් ගමු. මෙන්න ආච්චි විශේෂ බෙහෙතක්. පොඩ්ඩක් අරන් බලන්නකො කොහොමද කියලා. මිචරිගේ ගෝසාවෙන් බේරෙන්න මේකවත් බීලා හරියයිද දන්නේ නැහැ. මේ අපේ දේශයේ විශේෂ ගීත. පිස්සු 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 පිස්සු. නියමයි. මගේ රැවුල පල්ල රජතුමනි අපිත් යමුද නටන්න? නටමු. මායාමාලේ මල් ළඟටම ඇවිත් තියෙන්නේ. මේ මමියක් නේද? මමියක් මම මමියක් තමයි. මෙච්චර දවසක් ඕගොල්ලෝ හැමෝගෙන්ම ගුටි කකා විඳව හිටියේ මම. දැන් ඉතින් මගේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ බලනවා පටිභූතයෝ. ගිය පාර අපි ඔයාට කරපු දේවල් අමතකුණාද? ඔව් මෙයාට පරණ දේවල් අමතක වෙලා වගේ. දැන් ආයි මතක් කරන්න වෙයි. අයියෝ මේ මොකද මට වෙන්නේ? අයියෝ මගේ යාළුවා. කඩියා ඔයාලා දෙන මොන හරි ඉක්මනට කරන්න බලන්න. යන්න බලන් ඉන්න නැතුව. ගමේ හැමෝටම හොඳ වැඩක් කරන්නම්කෝ මම බලාගන්නවා. ඔච්චර හදිස්සි වෙන්න නම් හොඳ නෑ. වැඩේ නම් නියමෙට කළා. කඩියෝ බේරගන්න. තාරා කඩියෝ මොනවා හරි කරන්න. නැත්තම් මෙහෙම නටනට තමයි ඉන්න වෙන්නේ.
එන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? එයාගේ බෙල්ලේ අර මාලේ තියනකම් අපිට කොහොමදවත් බෑ එයාට මුකුත් කරන්න. තජියෝ දැන් ඉතින් ලෑස්ති වෙනවා. නැටුම පටන් ගන්නයි යන්නේ. අපි බලාගමුකෝ. ඒ මෝඩ මමියෝ බලනවා මේ පැත්ත. මේ අහනවා ඔයගේ හයියට වැඩිය මගේ හයිය වැඩි තේරුණාද? ආමෙන්න. කලු මිරිස්සා උඹලට උඹලට බේරන්න දෙන්නේ නෑ මම. ඔය හැමෝගෙන්ම පලිය ගන්නවා මම. මාලෙනේ මේ තියෙන්නේ අපි ළඟ. යමු තඩියෝ දැන් සේරම හරි. මෙයාට හොඳ පාඩමක් උගන්නමු. ඔන්න මමියාව පෙට්ටියකට දාලා වැහුවා. දැන් ඉතින් එයාට අවුරුදු 5කටවත් එළියට එන්න බෑ. නියමයි දරුවනේ. ඔයාලාද බොහොම හොඳ වැඩක් කරේ. රැවුල පල්ලා හැම දෙයක්ම කලින් තිබ්බ විදියටම විසඳුණා. පිස්සු 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 පිස්සු. ඒත් සමහර දේවල් නෑ. හරි මමාරුයි. තව පොඩ්ඩයි තියෙන්නේ. අයියෝ අම්මෝ මේක කඩම් වැටුනොත් අපි දෙන්නම ඉවරයි. අයියෝ මගේ සේරම මාන්සිය වතුරේ ගියා. හන්සිය ගියාද? ඔයාගේ වැඩවලින් මට වෙලා තියෙන දේ බලනවා. මට විතර නෙමෙයි හැමෝටම. මේ ඔක්කොම මන්ද කළේ ෂා මරුනේ. ඒත් කඩියෝ මේ ඔක්කොම ඇයි පොලිමට හිටියේ? දන්නවද ඩඩි? හැමෝම ඇවිත් ඉන්නේ ආච්චිගේ බලගතු බෙහෙත බොන්න. ආච්චිගේ බලගතු බෙහෙත? ඔව්. මේ බෙහෙතෙන් පුදුම දේවල් කරන්න පුළුවන්. මම නම් වීරයෙක් වෙනවා. එහෙනම් මාත් ඒ බෙහෙත බොනවා. මං කන හැමදේම මට මී පැණි වගේ රහ දැනෙන්න ඕනේ. සහෝදරවරුනි හැමෝම මේ පැත්තට දුවගෙන එන්න. දැන් හැමෝටම අර බෙහෙත දෙන වෙලාව. මගේ නහය මාව කෙට්ටු කරන්න පුළුවන්. ආච්චි මටත් රෝගයක් තියෙනවා. ආච්චි මම මේ ආච්චි මට මුලින්ම මාව ඕනේ. ලස්සන කරන්න. ආච්චි මගේ කුකුලව බේරලා දෙන්නකෝ. සද්ද වැඩි. කරුණා කරලා පොලිමක් හදන්න. ආච්චී මගේ නහය ගොඩාක් දිගයිනේ. පොඩ්ඩක් පුංචි කරලා දෙන්නකෝ. පොඩ්ඩක් කොහම හිටියන. ආච්චී වැඩේ හරි ගියා. නැන්ද ඔයා මෙතන මැස්සොත් එක්ක සෙල්ලම් කරනවා. අන්න අරේ ආච්චිගේ බෙහෙත් බොන්න දිග පොලිමක් තියෙනවා. කටවහන පින්ටු බැහැර දෙනවා. පින්ටු ගන්න දෙනු කාරයෝ යමු ගෙන් අල්ලගමු. එන්න කොහොමද ඉතින්? අම්මේ බඩගෙඩිය ලොකු. ආච්චි ඕකට මොනවා කියලා කරන්නද? එක පාරක් මේ මිෂරි නැන්දගේ බෙහෙත බීලා බලන්නකෝ. එතකොට ඔයාගේ ওই තියෙන ලෙඩ දුක් ඔක්කොම සනීප වෙලා යයි. පුදුම ගදක්නේ තියෙන්නේ. ඔයාගේ බෙහෙත් බිව්වොත් එහෙම මගේ මට තවත් ලොකු වෙලා යයි. යමු යන්න ආච්චි ගාවට. මේ ආච්චි ගාව හිටියා කියලා වැඩක් වෙන්නේ. ආච්චි මං ඔයාට මොනවා හරි කරලාම තමයි පස්ස බලන්නේ. බලමුකෝ ඔයාද මමද දිනන්නේ කියලා. දෙන්නම් ඔයාට. ආච්චි අපිට නම්බරයක් ලැබුණ නෑනේ. ඒකට කමන්නේ නෑ පුතේ. හෙට ඔයගොල්ලෝ දෙන්න එන්නකෝ. ආච්චි ඔයාද මේ ගමේ ඉන්න අන්තිම රාත්‍රිය? හෙට වෙද්දි අලුත් තැනක් හොයාගන්න. දෙන්නම් වැඩක් දෙන්නම්. අද ඔයාට සලකන්නේ අය හෙට වෙනකොට ඔයාට තෙයි කුටි මට. මේකෙන් මොකක් හරි දෙයක් තියෙනවා.
මොකක් හරි දෙයක්? ඇයි නරක දෙයක් කෑවද මේ බෙහෙතක් වගේ දෙයක්? බෙහෙතක් නන්නේ. ආච්චිගේ බෙහෙත තමයි. අයියෝ මගේ රැවුලත් කසනවා. ඔයා බිව්වේ මොන බෙහෙතක්ද? වීරයෙක් වෙන බෙහෙතක්. අයියෝ මේ කොහෙවත් යන ආච්චියගේ බෙහෙතක් ඉන්න අපේ මේ ගමේ අය හැමෝටම කසන ලෙඩක් හැදිලා. කසනවා. ගමේ හැමෝම කසනවා දැන්. බඩ කසනවා, ඇඟ කසනවා, බඩ කසනවා, ඇඟ කසනවා. කසනවා. අනේ මෙයාගේ නහය කසනවා. ආච්චි ඔයාගේ මූණත් කසනවා. කසන්න, තව කසන්න. එතකොට පුළුවන් තරගෙන් දිනන්න කසන්න. අනේ කසන්න. ඒ නිසා උතුමාණනි වරදකරුවන මේ ආච්චිව අපේ ගමෙන් දැම්මම පන්නත් දමන්න ඕනේ. ආව් ඒත් ඉතින් මේ සීයේ මිචරි කියන කතාව ඇත්ත තමයි. මං හින්දා අතුරු මිතුරු ගම විනාශ වෙලා ගියා. ඒ නිසා මට ඕන දඬුවමක් දෙන්න. මෙතන වැරදීමක් වෙලා තියෙනවා. ආච්චි කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඒත් මේ කසන ලෙඩේට මොකක් හරි බෙහෙතක් ඇතිනේ. තියෙනවා. මහ ඈත වනාන්තරයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ කසනවට බෙහෙත. පැය 24ක් ඇතුළත තමයි ගේනවා නම් ගේන්න ඕනේ. මේක කොහොම හරි කරන්න ඕනේ. නැත්තම් ආච්චි අපි ඉක්මනට එනවා. තත්තත්තත්තඩියයි. ආච්චි හැම දෙයක්ම ලෑස්තිද? කළුවා අර ළමයි ගේන කොලේ මේකට දැම්මහම ඔක්කොම හරි. ආච්චිගේ නරක කලදසාව ලබලා තියෙන්නේ. පින්ටු තව වෙලා තියෙනවද? තව පැය දෙකක් තියෙනවා. කඩියටයි තඩියටයි ඉතිරික්මට එන්න ලැබෙන්නේ. ඔය කහනුවට ගාන බෙහෙත ගෙනියන්න. ඔයගොල්ලන්ට කලිනුත් ගොඩක් අය ආවා. පුළුවන් නම් ගෙනියනවා. පේනව නේද යාලට වෙලා තියෙන දේ? කඩියෝ තාරා මට නම් හිතාගන්න බෑ අපි ආපු වැඩේ කරන්න පුළුවන් කියලා. ඔයාගේ කතාව හරි කොල්ලෝ. ඒක කාටවත් ලැබුණෙත් නෑ ලැබෙන්නෙත් නෑ. හොඳට බලනවා මම මේක කොයිද හංගලා තියෙන්නේ කියලා. මොනවා? දැන් මෙයාලව නටන වතුර භාජනයට දාන්න. කඩියෝ මෙයාලා අපිව සුප්පදයි. අපිට අර කොලේ ගන්න බැරි වුණොත් එහෙම ආච්චිට මොනවා වෙයිද? එයාව ගමෙනුත් එලවලා දායි. තාරා කියවන්න එපා මං ගාව පොඩි සැලැස්මක් තියෙනවා. මහා කැලේට අධිපති ශ්‍රේෂ්ඨ වැඩි රජාණනි. ඇයි මොකද කොල්ලෝ? මහරජතුමනි ඔයා ශ්‍රේෂ්ඨ කෙනෙක්නේ. අපි වගේ අයගේ අවසන් කැමැත්ත ඉතින් ඔයා ඉෂ්ට කරනව නේද? එහෙනම් කියනවා මොනවද ඕන කියලා. මහරජතුමනි අපි අවසාන වතාවට ඔයා ඉදිරියේ නර්තනයක් ඉදිරිපත් කරන්න. හා එහෙනම් පටන් ගන්නවා. හරි යාළුවා එහෙනම් වැඩේ පටන් ගමු. එපා අල්ලගන්න යාළම. තාරා චුක්කි ඉක්මනට සයිකලේ ගෙන්න. එයාලට පනලයට නම් දෙන්න එපා. බේත තියෙන දැන් එයාලා ළඟයි.
අයියෝ අම්බු කසනවා. ඔයා ඕන එකක් කරගන්න මට නිදිමතයි. දැන් සෙල්ලම් ඉවරයි කොල්ලනේ. කඩියෝ ඔය වටපිට බලන එක නවත්තලා මේ ලණුවේ එන්න. තාරා ඒගොල්ලෝ බයිසිකලේ හුලං අරින්න ඉස්සෙල්ලා අපි කොහොම හරි ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. යනවා අල්ලගන්නවා. පෙන්ටෝ යන්න ඇතුළට ගිහින් ආච්චිගේ ඔක්කොම බෑග් ටික අරන් එන්න. අනේ අපේ අසරණ ආච්චිගේ වෙලාව ඔක්කොම ඉවර වෙගෙනයි එන්නේ. ටික් 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 ටික්. මිචරි මගේ කඩියයි තඩියයි දැනටමත් එනවා ඇති. ඇත්තද? විශ්වාසයි? ටික් ටික් 8යි ටික් ටික් 9යි. Oh darling, ඔයා ගැන හරිම දුකයි. අපි ආයි හම්බුවෙමු. ගෙන් එන්න ආච්චි. ආයෙ එන්න නම් එපා. අන්න එනවා.